අද බබා ආසම කැවිල්ලක් හදන්න යන්නේ. අපි යමු මුන් කැවුම් හදන්න. මං ගත්තා මුං අත ග්‍රෑම් 750ක්. සීනි ග්‍රෑම් 950යි. හල් පිටි ග්‍රෑම් 250යි. වතුර මීලීටර් 800යි. අපි ඉස්සරහා මුං අත ටික අදුකින්දල හොදාට බැද ගන්න ඕනේ. නැතිනේ මම බැදගත්තු මුං අත ටික. මෙන්න මේ ගානට හොදාට බැද ගන්න ඕනේ. එතකොට තමයි මුං රස එන්නේ. හල් පිටි ටිකත් සුවඳ එනකන් අපි අදුකින්දලයි බැද ගන්න ඕනේ. මුං අත ටික හොදට නෙවුනට පස්සේ අපි ඒක බෙන්ඩේට දාලා කුඩු කරගන්න ඕනේ. මේ බලන්නකෝ කුඩු වෙලා. දැන් අපි ඒ ටික හොදට පෙරාගෙන මෙන්න මේ ඉතුරු වෙන ඒවා ටික අරන් තියන්න ඕනේ අන්තිමට බෙන්ඩේ කරගන්න. මේ තියන්නේ මගේ මුං පිටි ටික. දැන් ඒකටම වැදගත් හල් පිටි ටිකක් දාගන්න ඕනේ. මේ තියන්නේ කාද මුං තලලා. ඊට පස්සේ ලුණු චූට්ටකුත් දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. Baba's Kitchen. දැන් අපි තාච්චියට සීනි ග්‍රෑම් 200ක් 250ක් වගේ දාලා මේ ටික හොදාට කර්මය කරගන්න ඕනේ. මුලදී හැටි අනම්මනම් දාගන්න නැතුව තාච්චි කරුකෝ කර්මය කරගන්න ඕනේ. නැත්තම් සීනි ටික ඇලෙනවා. මේ ගාන තාවහම ඉතුරු කට ටිකක් තිය කරගන්න ඕනේ. දැන් මෙන්න මේව බුබුලු දාගෙන ඉද්දී මං නැතන උණු වතුර මිලිලීටර් 800ක් දැම්මා. ඊට පස්සේ හොඳට මික්ස් කරන ගමන් අපි ඉතුරු සීනි ටිකත් මික්ස් කරගන්න ඕනේ. පැණි ටික ලාවතුකු කරගන්න ඕනේ. Taste the joy. ඊට පස්සේ මෙන්න මේම අපි පැණි ටිකක් අයින් කරලා තියාගන්න ඕනේ. කෑම උයන චූටි බබාකෝ චූටි බබාකෝ රසම රසයි දැන් අපි පිටි ටික මික්ස් කරගමු. මං අදුකින්දලේ ලිප්පු තියලා තමයි මේක මික්ස් කළේ. ටිකක් උකු පදමට එනකම් මේක මික්ස් කරගන්න ඕනේ. චූටි බබා උයන බලන්න එන්න. Baba's Kitchen. කටට රසට කෑම උයන චූටි බබාකෝ රසම රසයි සුවඳ ඔන්න බලන්නකෝ බබාට බැදගත්ත හල් පිටි ටිකක් අයින් කරන්න බැලුණානේ මේකට දාන්න. දැන් ඉතින් ඉක්මනට සුදු කාලා ඔලිව් ටිකක් තමයි මම මේකට ගාගත්තේ. දැන් ඉක්මනට මේක තුතුනි කරන්න ඕනේ. Baba's Kitchen. අදික පොල් තෙල් ටිකක් ගාගෙන තමයි මෙන්න මේම කරගත්තේ මං. බලන්නකෝ ලස්සන. දැන් අපි මේක කපමු. තාත්තා කිව්වා බබා ලස්සනට කපන්න දන්නවා කියලා. රසම රසයි සුවඳ කොටයි බබා ලස්සනයි බබාගේ කෑම ලස්සනයි ඔන්න ආවා චූටි බබා කෑම. දැන් ඉතින් මෙන්න මේ ටික දවත ගන්න පුළුවන් ප්‍රමාණයට අපි බැට එකක් හදා ගන්න ඕනේ. ඒකට අමු හල් පිටි දාගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටිකක් දාලා කාචුත්තුකුත් දාලා මේක මං වතුරෙන් තමයි
ටික ඔක්කොම බෙදලා ගන්නත් එපා. පිටිත් දාලා වතුරත් ටික ටික දාලා මෙන්න මේ වගේ උකූ බැට එකක් හදා ගන්න ඕනේ. දැන් අපි තෑයකට රත් වෙන්න තියලා තියෙන්නේ. මෙන්න අපේ පළවෙනි මූටම හදන්න යන්නේ. කටට රස්ත සුවඳ හමන කෑම බලන්න චූටි බබා උයන බලන්න එන්න